කෝඩිලයින් ගණයට අයිති මෙම ශාකයට අපි කෝඩිලයින් ටර්මිනාලිස් රොයල් ෆ්ලැග් කියන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනවා. මේ ගණයට අයිති කෝඩිලයින් ශාක කීපයක් නැත්නම් විශේෂ කීපයක්ම තියෙනවා. මේ තවත් විශේෂයක් මේකට අපි කෝඩිලයින් ටර්මිනාලිස් රෙඩ් කියලාත් හඳුන්වනවා. සමහර වගාකරුවන් මෙන්න මේ ශාකයේ පත්‍රවල මේ පාට තුනක් තිබෙන හින්දා කෝඩිලයින් ටර්මිනාලිස් ට්‍රයිකලර් කියලාත් හඳුන්වනවා. නමුත් සාමාන්‍යයෙන් අපි කෝඩිලයින් ගණයට අයිති ශාක කියලා අපි අඳුනගත්තොත් මේක සාමාන්‍යයෙන් ඇති. මෙන්න මේ ශාකවල විශේෂත්වය තියෙන්නේ මේ ශාකවල පත්‍ර අපි අපනයන කරනවා. අපනයන සඳහා අපනයනකරුවන්ට අපි මේක විකුණන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ශාකයේ මෙම ශාකය අපි එලි මහනේ සම්පූර්ණ සූර්යාලෝකයේ හදන්න පුළුවන්. මේ උඩරට කියන්නේ නුවර ආවට ප්‍රදේශවල තමයි මේ ශාක හොඳට හැදිලා මේ ශාකවල වර්ණය ඉතා ලස්සනට හැදෙන්නේ. ඒ ශාකය අපිට මේ ශාකවල කොළ අපිට කපලා අරගෙන ඒ කොළ අපිට අපනයන කරන්න පුළුවන්. මෙන්න මේ කොළ අපනයන කරනකොට කිසිම හිලක් නැත්නම් දැන් මේ වගේ කොළ අපිට අපනයන කරන්න බෑ. මේකේ මේ සත්තු කාලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා අපි මේ ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ සත්තු කාපු නැති පැහැය හොඳට තියෙන කොළේ දෙපැත්තෙම කිසිම හානියක් නැති කොළ විතරමක් අපි අරගෙන අපනයන කරන්න පුළුවන්. මෙම ශාකය සම්පූර්ණ එලිමහනේ මතු පිට පස් ගොම පොහොර කොළ පොහොර වැලි වැනි මාධ්‍ය පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩු වියදමකින් මේ ශාකය හදලා මාස 6කින් අපිට මේ කොළ මේ අස්වැන්න නෙලාගෙන හොඳ ලාභයක් හොයාගන්න පුළුවන් ශාකයක් හැටියට කෝඩිලයින් අඳුනලා දෙන්න පුළුවන්. කෝඩිලයින් ශාකය ප්‍රචාරණය කරන්නේ අතු මාර්ගයෙන් එහෙම නැත්නම් කඳ කැබිලි මාර්ගයෙන්. සාමාන්‍යයෙන් අපි මේ වගේ අත්තක් ගත්තොත් හොඳම දේ තමයි මේ වගේ අත්තක টොප් කටින් එක. එහෙම නැත්නම් අග්‍රස්ත කොටස. අග්‍රස්ත කඳ කැබලි කොටස කපලා අරගෙන වැලි සහ කොහොපත් මිශ්‍ර මාධ්‍යයක සාමාන්‍යයෙන් අපි තවාන් කරලා ප්‍රොපගේටර් එකක් එහෙම නැත්නම් පොලිතීන් ටනල් එකක් පාවිච්චි කරලා ඒකෙන් මුල් අද්ද ගන්න එක තමයි ඉතා ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රමය. ඉතින් වඩාත්ම සුදුසු මේ අග්‍රස්ත අංකුර කොටස අරගෙන මුල් අද්දලා පැල හදන එක තමයි ගොඩක්ම සුදුසු ක්‍රමය. කෝඩිලයින් ශාකය ප්‍රචාරණය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ගූටි ක්‍රමය. එහෙම නැත්නම් අපි එයාර් ලේයරින් කියලා කියන ක්‍රමය. මේ ගූටි ක්‍රමයේදී අපි කෝඩිලයින් ශාකය මව් ශාකය බිම තියෙද්දිම ඒ ශාකයට එක් ශාකයෙන් උඩ සිට මේ සාමාන්‍යයෙන් මේ කඳ කොටස මෝරලා තියෙන තැනක පිටපොත්ත අයින් කරලා ඒ පිටපොත්ත කපලා අයින් කරාට පස්සේ කොහොමද මිශ්‍රණයක් මේ කඳ වටේට තියලා පොලිතීන් කෑල්ලකින් ඔතලා මෙන්න මේ විදිහේ ලණු කෑල්ලකින් එහෙම නැත්නම් වෙනත් නූල් කෑල්ලකින් අපි බැඳලා තියන්න ඕනේ. බැඳලා තියලා සාමාන්‍ය සති 3ක් 4ක් විතර ගියාට පස්සේ මේ කැපුම් එහෙම නැත්නම් පිට පොත්ත ගලවපු තැනින් මුල් අද්දනවා. ඒ මුල අපිට පේනවා. සාමාන්‍ය මේ පොලිතීන් එකෙන් අස්සෙන් අපිට මුල් පේන්න පුළුවන්. ඒ මුල් පේන අවස්ථාවේදී මේ කුහුබත් කොටස අයින් කරලා පොලිතීන් එකත් අයින් කරලා ශාකය මෙතනින් කපලා මුල් අද්දපු තැනින් අරගෙන වෙනම ශාකයක් හැටියට හදන්න පුළුවන්. වෙනම ශාකයක් හැටියට හැදුනාට පස්සේ මෙන්න මේ ශාකේ යටි පාර්ශවික අංකුරයක් මතුවෙලා ආපහු අලුත් අංකුරයක් මතුවෙනවා. එතකොට අපි මව් ශාකෙත් ඊකටම වර්ධනය තියාගන්න පුළුවන්. ඒ වගේම ඒ ශාකයෙන් වෙන තවත් ශාකයක් හදා ගන්නත් පුළුවන්.